ආයිබෝවන්. ඔබ කැමතිද කතා අහන්න? මං යන්නේ කතන්දර අහන්න. රට්ටුන්ගෙන් කතන්දර අහන්න නෙමෙයි. මං කියන්නේ අපි ආසන සාමාන්‍ය ස්ටෝරීස් අහන්න. ඒ වගේ අහන්න කැමතිද? මම අද හදන්නේ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මගේ පෞද්ගලික අත්දැකීම් ටිකත් ඔබත් එක්ක බෙදා හදා ගන්න. මගේ මතකය ඇත්තටම හරියටම කාලවකානුවත් එක්ක මට මගේ වයස අවුරුදු 3 ඉඳන් දේවල් හොඳට මතකයි. කියන්නේ 80 දශකේ මගේ මල්ලි ඉපදෙනවා මට මතකයි. මගේ මතකයේ පටන් ගන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දුෂ්කර පාසලක් වන දැලිව කනිෂ්ඨ විද්‍යාලය කියන පාසලේ මගේ පියා විදුහල්පතිවරයා විදිහට සේවය කරපු කාලෙත් එක්ක. එතකොට මාව එතනට යනකොට මට අවුරුදු 1කමාරක් වගේ කියලා කියන්නේ. එතකොට මට මතකයි අවුරුදු 3ක් මට අවුරුදු 3 දී තමයි මගේ මල්ලි හම්බුනේ. මල්ලිව අරන් එනවා මට මතකයි. එතන ඉඳන් ගොඩාක් දේවල් මට හොඳ පැහැදිලි මතකයක් තියෙනවා. එතකොට මං ඒ පාසල සහ ඒ අවට ගම්වල මිනිස්සු. එතකොට ඒ පාසලට ආපු ගියපු සිසුන් ඒ හැමෝම ගැන මට හොඳ මතකයක් තියෙනවා. ඇත්තටම අද කාලේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරුව ඇති කොයිතරම් දුෂ්කරද කියලා ඒ කාලේ ඒ පළාත්. ගමට පාරක් තිබුණා. නමුත් ඒ පාරේ එක තැනක් තිබුණා මඩ වෙලා. කොයි දවසට ගියත් එක මඩ වෙලා. වැස්සොත් මඩ වෙන මට හොඳටම මතක එතන මඩ ගොඩක් තිබුණා කියන එක තමයි. පාරට බස් එකක් දාලා තිබුණේ නැහැ. ඒ ගමට බස් එකක් තිබුණේ නැහැ. මට මතක ඇති කාලෙක බෙන්ස් බස් එකක් දැම්මා. අර ලොරියක් වගේ ඉස්සරහක් තියෙන බස් එකක්. බලුන් බෝල එල්ලලා එහෙම එකක් මතකයි. ඉතින් ඔය වගේ දුෂ්කර ගම්මානේ මිනිස්සු මං හිතන්නේ ළඟම නගරයට තිබුණා 76ක්. ඒ තරම් විතර දුරක්. එතකොට ඒ මිනිස්සු හරිම දරිද්‍රතාවයෙන් හිටියේ. පාසලට ළමයින් එන්නේ පාසලෙන් ලබා දෙන බිස්කට් ටික කන්න. ඒ බිස්කට් ටික නිසා තමයි ගොඩක් වෙලාවට ඒ ළමයින්ව පාසලට ගෙන්න ගන්න තිබිච්ච ලොකුම බේට් එක. එතකොට ඒ කාලේ ඔය අවුරුදු 14ට අඩු ළමයින්ට අනිවාර්යයෙන්ම පාසල් පැමිණිය යුතුයි කියන නීති හදලා තිබුණ නැහැ. නිදහස් අධ්‍යාපනය තිබුණා. පෙළ පොත් ටික දුන්නා. එසේ වුවත් අර ටික ටික අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය ඇති වේගෙන එන කාලෙමේ. එතකොට ඒ ළමයින් පාසලට ඇවිල්ලා තමන්ට හම්බෙන බිස්කට් ටික අරගෙන යනවා තමන්ගේ ගෙදරින් නංගිට මල්ලිට දෙන්න. ඉතින් ඒ වගේ සමහරවිට පවුලේ හැමෝම ඉස්කෝලේ එවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ අම්මා තාත්තට. ඉතින් ඒ වගේ තිබිච්ච දුෂ්කර පළාතක දුෂ්කර ගම්මානවල ඒ ගම්වල ගොඩක් වෙලාවට ගෙවල් තිබුණේ කටුමැටි ගහපු බිත්ති වලින්. එතකොට වහලට දාලා තිබුණේ ඉලුක්. අපේ පළාතේ ගොඩක් වෙලාවට දාන්නේ ඉලුක්. පොල්ලතු නෙමෙයි. ඉලුක් හැවිල්ලපු කලාතුරකින් තමයි ගෙදරක උළු හරි එහෙම නැත්නම් ඇස්බෙස්ටස් වගේ දේවල් ඒ තරම් ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. උළු වහපු ගෙවල් තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක්. එතකොට මගේ පියාගේ ගම ඊට වඩා ටිකක් දියුණු ගමක්. මම දැන්ට ඉන්න මගේ දෙමව්පියන්ගේ ඉන්න ගම. ඉතින් අර ගමේ ඒ වගේ දුෂ්කරව හිටපු අය අද වෙනකොට කොහොම ඉන්නවා කියලාද ඔබ හිතන්නේ? මම මෑත කාලේ කියන්නේ දැන් මීට අවුරුදු මොකද 7-8කට කලින් වගේ ඒ ගමෙන් හරහා ගියා. හොඳ කාපට් පාරවල් හැදිලා. අර පාසලේ ඒ දවස්වල තිබුණේ බිල්ඩින්ග්ස් දෙකයි. දැන් ලොකුවට බිල්ඩින්ග්ස් තියෙන හොඳට දියුණු වෙච්ච මධ්‍ය මහා විද්‍යාලයක් හෝ මහා විද්‍යාලයක් මට්ටමට දියුණු වෙලා තියෙනවා. එතකොට ඒ දේවල් උනේ ඔය 76 අවුරුද්ද ඇතුළතනේ. එතකොට ඔබ හිතනවද අර වගේ දුෂ්කරව තිබිච්ච පාසලක් මේ මට්ටමට එන්න 76 අවුරුද්ද ඇතුළත මේ ආණ්ඩුවල කිසිම දෙයක් උනේ නැද්ද කියලා? මොකද මට ඇත්තටම කියන්න අවශ්‍ය වෙන්නේ මගේ දැසෙන් දැක්ක දේ මම අත්විඳපු දේවල් එක බැලුවා. මේ ඇත්තටම මේ මෙටීරියලිස්ටික් දේවල් ගැන විතර නෙමෙයි මම කතා කරන්නේ. බිල්ඩින් සහ පාරවල් ඒවා විතරක් නෙමෙයි සංවර්ධනය කියලා කියන්නේ. එහෙම වුණත් අපේ මිනිස්සු ගොඩක් මනිනවනේ. දැන් අපි ඉස්සර හිටපු දුක්ඛිත ජීවිතය වලට වඩා දැන් වෙනකොට කොහොමද මිනිස්සු යම්කිසි දියුණුවක් ලැබලා තියෙනවද කියලා අපි මනින ක්‍රම තියෙනවනේ. ඉස්සර කාලේ ඔය කියන ගම්මාන වලට විදුලිය තිබුණ නැහැ. නමුත් අද විදුලිය තියෙනවා. ඒ කාලේ අපේ ගෙදරට ටීවී එකක් තිබුණ නැහැ. එකක් ටීවී කියන්නේ රූපවාහිනිය කියන දේ ඒ කාලේ කොළඹට විතරයි තිබුණේ. මොකද පළවෙනිම ලංකාවට ආපු රූපවාහිනී සේවයනේ ස්වාධීන රූපවාහිනී සේවය. ස්වාධීන රූපවාහිනී සේවය 70 ගණන් වල පටන් ගත්තට 80 වගේ දශකයේ ඒ මුල් කාලේ වෙනකොට තිබුණේ කොළඹට විතරයි. එතකොට ජාතික රූපවාහිනිය පටන් ගත්තේ ඊට පස්සේ මට මතක විදිහට 82 හරි වගේ කාලෙක. එතකොට ජාතික රූපවාහිනිය තමයි මුළු රටටම විකාශය තිබුණේ. නමුත් ස්වාධීන රූපවාහිනිය ඊට කලින් පටන් ගන්න කොළඹට විතරයි තිබුණේ. එතකොට ඒ වගේම ගම්වලට ඉලෙක්ට්‍රිසිටි තිබුණ නැහැ. ටීවී එකක් කියන්නේ ලක්ෂරි අයිටම් එකක් ඒ කාලේ. දැන් කාලේ ටීවී එකක් නැති ගෙදරක් තියෙනවද? ෆ්‍රිජ් එකක් කියන්නේ ලක්ෂරි අයිටම් එකක්. දැන් ෆ්‍රිජ් එකක් නැති ගෙදරක් තියෙනවද? ඒ කාලේ ගෙවල් වල බිමට ගොම ගාලා මැටි ගාලා එහෙම තිබුණ ගෙවල් තමයි ඒ කාලේ තිබුණේ. එහෙම ගයක් හරි තියෙන එකත් ලොකු දෙයක්. සමහරුන්ට එහෙමවත් හොඳ ගෙවල් තිබුණේ නැහැ. කියන්නේ ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ හොඳ ගෙවල් තිබුණේ නැහැ. අද ඒ වගේ ගෙවල් තියෙනවද?
ඒ කාලේ ගෙවල් නැති අයට ගෙවල් හදා දුන්න ආණ්ඩුවේ ගම්මුදාව ඇති කළා. මට මතකයි මොනරාගල දිස්ත්‍රික්කයේ 87 වගේ ගම්මුදාවක් තිබුණා කතරගම. ඊට පස්සේ බුත්තල ගම්මුදාව තිබුණා 92 මට මතක විදියට. ඉතින් ඔය කාලවල වලදී ගම්මුදාවක් යම්කිසි ප්‍රදේශයක හැදෙනකොට ඒ අවට ගම් උදාගම් කියලා එක එක ගම් තෝරගෙන ඒවට මිනිස්සුන්ට ගෙවල් දෙනවා. ඊට පස්සේ ගමේ නම ළඟ තිබිච්ච දහම් ගම පැත්තේ නම් උන දම්පතික. ওই වගේ එක එක නම් තිබුණාද? සේනාපතියේ මගේ කිරියම්මගේ ගම සේනාපතියේ ගම ආශ්‍රිතව තිබුණා උදාකල ගම්මානයට නමක් දාන සෙන්පති ගම උදාකල ගම්මාන. ඔය වගේ නම් හදලා මිනිස්සුන් අලුතෙන් ගෙවල් හදලා පදිංචි කරා. ඉතින් ඔය දේවල් වලින් ඇත්තටම රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළට නැංවෙන ලොකු සේවයක් සිද්ධ වුණා. UMP එක කියන්නේ මේ දක්ෂිණාංශික පක්ෂයක් කියලා කිව්වට අපි කියන්නේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයක් කියලා. ඔය වගේ සුබ සාධන කටයුතු සෑහෙන්න UMP එකේ තිබුණා. ඒ වගේම ජනසවියෙන් ස්ථිර ආදායමක් නැති අයට ජනසවිය ලබා දීලා ඒක නිකන් කාලා බීලා නිකන් ඉන්න නෙමෙයි ඒව දුන්නේ. තමන්ට යම්කිසි ආකාරයක තමන්ට ඉඩමක් තියෙනවනේ ඉඩමේ හොඳ ගොවිතැනක් කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට සාමාන්‍ය ජනතාව මෙහෙවන්න. ඒගොල්ලන් මොටිවේට් කරන්න තමයි ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ඇති කරේ. ඉතින් ඔය දේවල් වලින් ඇත්තටම රටේ ජන ජීවිතේ ඉහළට නැංගුණා. ඒ මම S2 දැකපු දේවල් ඒ කියන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ දැන් ඒ කාලේ තිබුණ සමහර පාසල් CWW කන්නංගර මැතිතුමා ඉස්සලම මධ්‍ය මහා විද්‍යාල කීපයක් හැදුවා ලංකාව පුරා. ඊට පස්සේ ක්‍රමානුකූලව පාසල් පද්ධතිය දියුණු වුණා. 80 දශකයේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමති විදියට එතුමා හැදුවා අර පාර්ශද පාසල්, පොකුරු පාසල් ඒ වගේ ක්‍රමයක් හදලා ටිකක් ජනප්‍රිය පාසලකට ඊට වඩා පොඩි පාසල් ටික 10ක් විතර දෙනවා බලා ගන්න. එතකොට අර ජනප්‍රිය පාසලේ තියෙන සම්පත් පාවිච්චි කරන්න ඒ ළමයින්ට අවස්ථාව ලැබෙනවා. පාර්ශද මූලස්ථාන පාසලක් විදිහට. එතකොට මම හිටපු පාසල් මම ඉගෙන ගත්ත ඊට පස්සේ මම ගියා වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලය. ඒ වගේ පාර්ශද මූලස්ථ පාසලක්. එතකොට වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ 1932 පටන් ගත්ත පළවෙනි මධ්‍ය මහා විද්‍යාල වලින් එකක්. එතකොට ඒක ජනප්‍රිය පාසලක්. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා අම්පාර මඩකලපුව වගේ පළාත්වල අයගේ හීනය තමයි වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයට එන එක බිබිල සෙන්ට්‍රල් එකට. එහෙම තිබුණ තත්වයක් තමයි බිබිලේ ආශ්‍රිතවත් සමහරවල්ලාට තිබුණේ. එතකොට මේ වන විට ඊට වඩා ගොඩාක් ඉහළ මට්ටමේ පාසල් දැන් ඇති වෙලා තියෙනවා. දැන් මොනරාගල මහා නාම විද්‍යාලයේ ඉතාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ අර පසු කාලිනව පාසල් වලට වැඩි ප්‍රමාණයක් සිසුන් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්න, විෂය ධාරාවන් වැඩි ප්‍රමාණයක් උගන්වන්න පුළුවන් වෙන්න. මොකද සමහර පාසල් වල විද්‍යා විෂය ධාරාව තිබුණේ නැහැ. වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයේ විතරයි විද්‍යා විෂය ධාරාව තිබ්බේ මුල් කාලේ. ඉතින් ඒ වගේ පාසල් පවා දියුණු කරලා තියෙනවා. මම මේ පාසල් ගැන විශේෂයෙන්ම කතා කරන්නේ මොකද ඒ පැවති ආණ්ඩු සෑහෙන අවධානය යොමු කරපු දෙයක් තමයි මේ මානව සම්පත කියන්නේ. ඒකට මානව සම්පතේ ක්වොලිටි එක වැඩි කරන අධ්‍යාපන ඉතාමත්ම ඉවහල් වෙනවා. එතකොට ආණ්ඩු වලින් ඔය කරපු දේවල් දැකලා ඒ වගේම ප්‍රතිලාභ ලැබලා අපි ඒ කරපු ආණ්ඩු වලට වැරදි කියලා අවුරුදු 76ක් මේ රට කෑවා කියලා කියන එක සාධාරණයිද? මොකද අපි ජාතියක් විදිහට සිංහලයා බහුතරයක් අපේ සිංහල බෞද්ධයෝ විදිහට අපි බහුතරයක් දෙනා කළගුණ සැලකීම දන්න හොඳ නොහොඳ අඳුරන අය. ඉතින් අපි ಗುಣමුඛ වෙලා ඔය කවුරු හරි කියන ඉගැන්වුම් බහකට කොහේ හරි පිට රටක තියෙන මොකක් හරි ප්‍රොපගැන්ඩා එකට අහුවෙලා ඒ වගේ එක එක සමාජයට වින කරන විවිධ අදහස් ගෙන කට්ටියගේ ප්‍රොපගැන්ඩා වලට අපි අහුවිය යුතුද? මම කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. නිදහස් අධ්‍යාපනය ඔබට දීලා තියෙන හොඳ අධ්‍යාපනයක්. හොඳ දැනුමක් ලබා ගන්න අවස්ථාවල් දීලා තියෙනවා. ඒ දැනුමත් එක්ක ඔබ ඔබේ චරිතය, ඔබේ කැරක්ටර් බිල්ඩ් කරන. ඒ කියන්නේ අර අපි ඉගෙනීමත් එක්ක අපේ හැදියාව හැදෙනවා. අපි එතකොට කොහොමද අපි අඳින පළඳින විදිය ඒ හැම දෙයක්ම හැදෙනවා. එතකොට ඒ දේවල් හදාගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා අපි ඉන්න තැනින් පොඩ්ඩක් ඉහළ මට්ටමට නගින්න. අපි හැමෝම කැමති එහෙම. අපේ රට ඉස්සර තිබුණේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා, තුන්වෙනි ලෝකයේ රටක් කියලා. ඊට පස්සේ අපි එතනින් එහාට මිඩල් ඉන්කම් රටකටපත් වුණා. ඉතින් ඒ වගේ තමයි රටවල් දියුණු වෙන්නේ. අපි ඒ වගේ දියුණු මට්ටමට එනකොට අපිට ඊට වඩා පහළ මට්ටමේ ඉන්න කාලේ තිබිච්ච දේවල් අපි අතාරිනවා. ඒ කියන්නේ අපි ಗುಣධර්ම සියල්ලම රැකගෙන ආ යුතුයි. නමුත් අපි ජීවන තත්ත්වය අපි අතාරිනවා. මොකද ඒ කාලේ බොහෝමයක් අයට තිබුණේ නැහැ. කියන්නේ දුප්පත් ගෙවල් වල ඒ කාලේ වැසිකිළියක් පවා තිබුණේ නැහැ. ඉතින් එතකොට ඒ කාලේ පැවතිය දේශපාලඥයන් බොහෝ වෙලාවට තමන්ගේ මැතිවරණ පොරොන්දු විදිහට දුන්න නැත්නම්
මේ වැසිකිලි හදලා දුන්නා. එහෙම නැත්නම් ගමට ලිඳක් තිබුණේ නැහැ. හොඳට පානීය ජලය තිබුණා. ලිඳක් කපලා දුන්නා. ওই වගේ දේවල් කරේ ඒ දේවල් අවශ්‍ය දේවල් වෙන නිසා. ඉතින් එතකොට ඒ දේවල් අරගෙන ප්‍රතිලාභ ලබාගෙන Taman කලින් හිටියට වඩා එක මට්ටමකින් එක අඩියකින් හරි ඉහළට ආවනම් ඒ දේවල් වලට ගරහන එක හොඳ නැහැ. ඒක හොඳ ගතියක් නෙමෙයි. එතකොට අපි කියන්නේ මාලිමාව සහ ජවිපේ විශේෂයෙන්ම පාවිච්චි කරපු එක දෙයක් තමයි අර Tamanට යම්කිසි දෙයක් ලබා දුන්න පළියට ඡන්දය දෙන්න එපා ඒ පක්ෂයට කියලා. ඒක ඔවුන්ගේ වාසියට යොදාගත්තේ කියමනක්. මොකද අනිත් පක්ෂ හැමෝම මොන විදියකින් හරි මොනම ද්‍රව්‍යමය වශයෙන් හෝ එමන් නැත්තම් ඔය අධ්‍යාපනය වගේ ක්වොලිටිමය වශයෙන් හෝ මොනවා හරි දෙයක් මේ ජනතාවට දුන්නා. එතකොට ඒ දේවල් වලින් ප්‍රතිලාභ ලබලා ඒ අයට බයස්නස් එකක් ඒගොල්ලන්ට මොකක් හරි නිකන් අර ග්‍රැටිටියුඩ් එකක් වගේ දෙයක් තියෙනවා. කියන්නේ කළගුණ දැක්වීමක් නිසා. ඒ නිසා අනේ අපිට මේ උදව්ව කරේ මේ අහවල් ඇමතිතුමානේ අපි යාට ඡන්දය දෙන්න ඕන කියලා මිනිස්සු ඡන්දය දුන්නා. ඒක ඇත්ත. ඒ ආණ්ඩුවේ සල්ලි වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් යොදවලා යටිතල පහසුකම් දියුණු කරන්න හරි පුද්ගලයන්ට තමන්ගේ හැකියාවට යම්කිසි විදිහකට ප්‍රයෝජන අරගෙන දියුණු වෙන්න හරි අවස්ථාවක් ලබා දීම කළගුණ දැක්වීම ඒක වැරද්දක් විදියට දක්කලා මේ මාලිමාව ඡන්දය ලබා ගත්තා. නමුත් ඇත්තටම මාලිමාව මොනවද අපිට කරේ? මාලිමාව කරේ ඔය හැම දෙයකදීම බලය ලබා ගැනීම වෙනුවෙන් මිනිස්සුන්ව ඉතාමත්ම කැත විදිහට පාවිච්චි කරපු පක්ෂයක් තමයි ජවිපේ කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පටු අරමුණ විදිහට මේ හොඳට තියෙන සංසුන්ව තියෙන සමාජයක් ඒගොල්ලන් නිකන් මොනවා හරි කේෝස් ටිකක් ඇති කළ මොනවා හරි නිකන් අරගල යම් කිසි නිකන් අර්බුද වගේ නැති දේවල් මතු කරලා ගොඩක් අර කෙෝටික් එන්වයරන්මන්ට් එකක් ඇති කරන්න තමයි මාලිමාව කටයුතු කරේ ජවිපේ ඒ කාලේ. ඉතින් ඔය වගේ දේවල් වලට අහු වෙලා නිකන් මෝඩ වුණා කියලා මට නම් හිතුණා මිනිස්සු. මොකද විශ්වවිද්‍යාල සිසුන් විශේෂයෙන්ම මාලිමාව බුද්ධිමතුන් කියලා වුණ අල්ලගෙන වුණ සෑහෙන්න තමන්ගේ ප්‍රොපගැන්ඩා වලට යොදාගත්තා. අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වරුණ ගිය පාරේ කියලා තමයි ඉස්සර කාලේ ඔය විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ උද්ඝෝෂණ වල සටන් පාට විදිහට පාවිච්චි කරේ. ඇත්තටම ත්‍රීමා විතරන වරුණ ඒ වගේ කියන අය ඔවුන් දුෂ්කර පළාත් වලින් අධ්‍යාපනය ලැබලා ඒ පළාත් වල අඩු ලකුණු මට්ටම් වලින් ඩිස්ට්‍රික්ට් බේසිස් එක අනුවනේ සමහර වෙලාවට විශ්වවිද්‍යාලට තේරෙන්නේ. ඉතින් සමහර විට කොළඹ කෙනෙකුට ඊට වඩා හොඳ රිසල්ට්ස් තිබුණත් එන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මොනරාගල පොළොන්නරුව අනුරාධපුර ඒ වගේ පළාත් වලට අඩු ලකුණු වලින් උනත් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් පවා ඇති කරලා දුන්න ඒ පැවති ආණ්ඩුව කියන්නේ ඒක අසාධාරණයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඔවුන් ආවට පස්සේ ජවිපේ ගොඩක් වෙලාට ඔවුන්ගේ ඔළුවට දැම්මා අර කොළඹ ඉස්කෝලවලින් නුවර ඉස්කෝලවලින් ඒ කියන්නේ හොඳ අර ජනප්‍රිය පාසල් වලින් එන අයත් එක්ක වෛරයක්. කියන්නේ ඒ අය ධනවතුන්ගේ දරුවන් ඔබ දුගී දුප්පත් දරුවන් එතකොට ඔබට වඩා ඔවුන් වරප්‍රසාද තියෙනවා. ඉතින් ඇත්තටම දෙවියනේ තේරුන්නේ නැද්ද? ඔවුන්ගේ මට්ටමටපත් වෙන්න ඔබටත් හැකියාව තියෙනවා කියන එක. ඒකට ලැබිච්ච හොඳම අවස්ථාව තමයි මේ අධ්‍යාපනය. එතකොට Tamanට ලැබුණු අධ්‍යාපනය හරහා Tamanගේ හැකියාවට විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්කම ලැබිලා මහපොළ දීලා මහපොළත් ලබාගෙන එයින් Taman හොඳ අධ්‍යාපනයක් ලැබලා වෛද්‍යවරයෙක් වුණාට පස්සේ අර කොළඹ ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනාගේ ඔබේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ දැනුම සමානයි. එතකොට ඔබට පුළුවන්කම තියෙන ඔබ අර හිටපු පහළ මට්ටමේ ඉඳන් ඉහළ මට්ටමේ සමාජ තලයට පනින්න. ඉතින් ඒ හැකියාව තියෙද්දී ඒක පාවිච්චිට නොගෙන සමාජයට වෛර කර කර සමාජයේ ඉහළ පැලැන්තියට වෛර කර කර පහළ පැලැන්තිය අයගේ උන්නති සඳහා කරන්න ඕන දේ ඉහළ පැලැන්තිය විනාශ කිරීම තමයි කියන විදිහේ පටු අදහස් ගෙන ආපු ජවිපේ නායකවරුන්ගේ ඒ වගේ ඔවුන්ගේ තිබුණේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඔබ දායක වෙලා ඔබ ඒවට විප්ලව වලට ඉදිරියට ගිහිල්ලා පපුව දීලා නිකම් මැරිලා ගියේ හරිම අපරාධයක් නේද? මොකද ඕවා මෙහෙයපු ජවිපේ නායක නායිකාවන් අද වෙන විට මැති ඇමතිවරුන්. ඒ වගේම අපි දන්නවා සමහර අය ප්‍රසිද්ධ ගෝනිවිල්ලෝ වෙලා තියෙනවා. ඉතින් ඔවුන් තමයි පාවා දුන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගෙන මින් ඉදිරියටවත් ඒ වගේ මාලිමාවේ හෝ ජවිපේ බොරු කතාවලට රැවටෙන්න එපා. ඇත්තටම 76 අවුරුදු සාපයක් කියලා දෙයක් තිබුණා නම් ඒ 76 අවුරුදු සාපයක් නෙමෙයි ඒක 61 අවුරුදු සාපයක්. 1965 ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තට පස්සේ තමයි ඒ සාපේ මේ රටේ පටන් ගත්තේ.